හරි මේ මං ගැන දන්න කට්ටිය ඇති මේ කලින් කතාව අහලා තියෙන මේ කට්ටියත් ඇති. දන්නේ නැති කට්ටියත් ඇති. ඉතින් දන්නේ නැති කට්ටියට පොඩ්ඩක් කියන්නම්. මම විකුම් මම third try කරලා engineering select වෙන්නේ. ඒකයි V2ක් තියෙන්නේ. මම කියන මගේ කතාවේ මෙතන ඉන්න ඔයාලට ගන්න දේවල් ඇති. නේද? මමයි කතාව කියන්නම්. ඔයාලා ගන්න තියෙන දේවල් ඒකෙන් ගන්න. හරි? මගේ කතාවේ විශේෂයක් කියලා දෙයක් පටන් ගන්නෙ හරියටම ඔයාලා මේ දැන් ඉන්න අවදියම තමයි. කියන්නේ විභාගයට මාසයක් වගේ තියනවා. හරිද? එතකොට මම කලිනුත් කියලා දෙනවා ඒත් චුට්ටක් කියන්නම්. මම ගාන්ට විභාගයට මාසයක් තියලා 2000 මතක නැහැ හරියට 2015 මට මතක හිටියට කෙමිස්ට්‍රි MCQ පේපර් අරන් කරනවා MCQ 15යි හරිය. හරි ඒක ඔයාලා හිතන්න දැන් ඔයාලා පේපර් එකක් අරගෙන MCQ 15ක් වැදුනහම කොහොමද කියලා. හරි. ඒතර ඒ දැනුණ එක මට ඒ විදිහටම දැනුණා. හරි. ඔයාලට මේ වෙලාවේ කොහොමද දැනෙන්නේ? ඒක මට ඒ විදිහටම දැනුණා. මම හොඳට මවුල් ගියා. මගේ හොඳම යාළුවෙක් ඉන්නවා. එයාටත් මේ කතා කරලා මෙන්න මෙහිමයි මං මේ බලහන් MCQ 15 වැදුනේ. අවුල් කියලා. කියන්නේ මම මාර ප්‍රෙෂර් එකක හිටියේ. third try නේ. ආයෙ shy එකකුත් නැහැ. මට මාර ආසාවක් තිබ්බා ඉංජිනේරින් යන්න. කොහොම හරි ඒ ප්‍රෙෂර් එකේ හිටියේ. ඒ වෙලාවේ මම දන්නේ මගේ වාසනාව වෙන්න ඇති. මට හම්බ වෙනවා අමිලසගේ පන්තිය. හරි අමිලසගේ පන්තිය හම්බෙලා මම පන්ති එනවා. කොහොම හරි වැඩ කරනවා. වැඩ කරලා අමිලසගේ පේපර් එකක් ලියනවා. MCQ 18ක් දකොහෙත් තිබ්බේ. ඔව් පළවෙනි 18යි තිබ්බේ MCQ. ඊට පස්සේ වැඩ කරනවා මාර විදියට වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාලා මේ ඉන්න තත්ත්වෙම තමයි හිටියේ. ඔයාලා මට වඩා හොඳ ඇති, මට වඩා අඩු කට්ටියත් ඇති. මම හිටියේ අර මට්ටමේ. මම මාර වැඩ කිරිල්ලක් කරනවා. මම කලිනුත් කියලා දෙනවා පැය 18ක් වැඩ කරනවා මම දවසකට. වැඩ කරලා කොහොම හරි MCQ 35ක් ගහනවා. A-level paper එක ගහලා සිලෙක්ට් වෙනවා. ඉංජිනේරු පීටියට ජයවර්ධන. හරි. ඒක දැන් ඔයාලා ගොඩක් කට්ටිය දන්න කතාවනේ. එතකොට මම කියන ඔයාලා මේ ඉන්න අවධියේදී ඔයාලා මේ ඉන්න වෙලාවේදී මම ඉංජිනේරින් යන්න පුළුවන් ලෙවල් එක හිටපු ළමෙක් නෙවෙයි. හරි. MCQ 15ක් ගහලා කොහොමද ඉංජිනේරින්? හරි. අනික third try. එම් මහලුක මීටර එකකුත් නෙවෙයි. හැබැයි ඒ මාසේ මම වැඩ කරපු විදිය සහ මම මහන්සි වුණ විදිය මම කාපු කට්ටේ අපේ භාෂාවෙම කිව්වොත් ඒ කාපු කට්ටේ ප්‍රතිඵලයක් විදියට මම අද ඉංජිනේරු පීටි එකේ ඉගෙන ගන්නවා. හරි. ජයවර්ධනපුරේ ඉන්න දක්ෂම ළමයා මම නෙවෙයි. අපේ බැච් එකේ මට වඩා දක්ෂ ගොඩාක් කට්ටිය. ඒතර එයාලත් එක්ක එකට වැඩ කරන්න මට පුළුවන් වෙනවා. හරි. මේ මාසයක් තියලා හෙනම අඩු ලෙවල් එකක හිටපු කොල්ලෙක්. හරි. එතකොට ඔයාලා හිතලා බලන්න ඔයාලා ඉන්න තත්ත්වය සහ ඔයාලට යන්න පුළුවන් දුර. හරිද? ඔයාලා දැන් ඉන්න තත්ත්වය සහ ඔයාලට යන්න පුළුවන් තත්ත්වය. සහ දැන් මම ඉංජිනේරින් ඉගෙන ගන්නවානේ කැම්පස් එක. හරි. එතකොට මට දැනෙන දේවල් තියෙනවා. ඒක වචනෙන් කියන්න බෑ. දැන් ඔයාලගේ වයසේදී කියන්නේ ඔයාලා ඉන්න තත්ත්වයේදී ඒක ලොකුවට තේරෙන්නේ නැහැ. දැන් ඔයාලෙන් කට්ටිය අහනවානේ පුතා දුව මොකද කරන්නේ දැන්? එහෙම ඒතර ඔයාලට කියන්න පුළුවන් A level කරනවා මෙවයි මැත්ස් කරන්නේ නැත්නම් බයෝ කරන්නේ. එහෙම කියලා ෂේප් එකේ ඉන්න පුළුවන්. හරි. හැබැයි ඔතනින් පස්සේ එහෙම ඉන්න බෑ. හරි. ඒතකොට කියන්න බෑනේ A level කරලා ඉන්නවා කියලා. ඒතර ඔයාලා අනිවාර්යෙන් රිසල්ට් එකක් කියන්න. එක ෆේල්, එක කැම්පස්, එක ඉංජිනේරින් නැත්නම් මෙඩිසින්. හරි. එතකොට ඒ වෙලාවේදී ඔයාලා කියන්නේ මම ඉංජිනේරින් මම මෙඩිසින් සිලෙක්ට් කියලා කියන්නේ ඒක මාර එකක්. හරිද? ඒක මෙහෙම වචනෙන් කියලා එහෙම ගන්න පුළුවන් එකක් නෙමෙයි. හරි. ඒතර ඔයාලට පුළුවන් ඒ ලෙවල් එකට එන්න. ඔයාලට එහෙම බෑ කියන්න බෑ. හරිද? මේ කරපු වට්ටිය ඉන්නවනේ. මං වගේ කියන්නේ third try කරලා එහෙම මහ ලොකු මීටර එකකුත් නෙමෙයි. third try කරලා අන්තිම මාසයේ අර විදිහ මට්ටමක ඉඳලා වැඩ කළා ඉංජිනේරින් ආපු කෙනෙක් මම.
ඒතකොට ඔයාලා හිතලා බලන්න ඔයාලට සාධාරණ කාරණා තියනවද කියලා එහෙම වැඩ නොකරින්. හරි. සහ මාසෙයි තව තියෙන්නේ. ඔයාලට ප්‍රශ්න ඇති. හරිද? අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා. මටත් මාර ප්‍රශ්න තෝගයක් තිබ්බා. ඒව කියලා ඉවර කරන්න බෑ. හරි? ඒත් මාසෙයි. හරි. මාසයක් අල්ලන් ඉන්න. ඔයාලා මේ මාසේ අල්ලන් ඉඳලා කොහොම හරි ගේමක් ගහලා වැඩ කරොත් හරිද? එතනින් එහා ඔයාලට හිතන්නවත් බැරි ලෙවල් එකකට ඔයාලට යන්න පුළුවන්. හරි? සහ මේ වෙලාවේ ඔයාලා දිහා බලන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඔයා වෙනුවෙන් බලාපොරොත්තු තියන් ඉන්න කට්ටියක් ඉන්නවා. හරි? ඔයාට සමහරවිට හිතෙන්න පුළුවන් එහෙම කවුරුත් නැහැ. එහෙමයි. නෑ එහෙම නෑ. හරි? ඔයාලා අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ බලන් ඉන්න ඔයාලා මේ ගේම ගහනකම්. හරිද? අම්මේ මං ඉන්ජිනියරින් සිලෙක්ට් තාත්තේ මම මෙඩිසින් සිලෙක්ට් කියලා කියන ආතල් එක ඒක හැමෝටම හම්බෙන්නේ නැහැ. හරි? ඒක ගන්න ඒක අරන් බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන සතුට. දැන් මේකෙත් ඔන්ලයින් ඉන්න ළමයිනුත් ඉන්නවනේ. ඒකට එයාලා මේ වෙලාවේ කෑම බීමවත් තියාගෙන නැත්තේ. ඉතින් ඒවා කවුද අරන් දෙන්නේ? හරි? සමහරට ඔයාලා අම්මලා තාත්තලා තාම හැරන් ඇත්තේ. ඒ ඇයි? අම්මලා තාත්තලා නිදා ගන්න පුළුවන්. එහෙම නැතුව හැරන් ඉන්නවා. ඔයාලා මේ සෙමිනාර් වලට දාලා පන්ති 20 ගෙවලා ක්ලාස් වලට එනවා. එහෙම කරන්නේ හරිද? ඔයාලා හිතලා බලන්න. එහෙම කරන්නේ ඔයාලා නිකන් පරාජිතයෙක් විදියට මේකෙන් බැහැලා යනවා දකින්නද? එහෙමත් නැත්නම් ඔයාලා හොඳ ලෙවල් එකකට ඇවිල්ලා ඉන්ජිනියරින් මෙඩිසින් සිලෙක්ට් කරනවා බලන්න. හරි. රිසල්ට් එකක් දාලා බලන්න. හරි. ඒ අම්මලා තාත්තලා තමන් ගැන කතා කරන විදිහ. හරි. එයාලගේ යාළුවන්ට, ඔයාලගේ නෑදෑයන්ට අපේ පුතා මේ ඉන්ජිනියරින්, අපේ දුව මෙඩිසින්. එහෙම කියලා කියද්දි ඒක ඔයාලා ජීවිතේට දැකලා නැහැ. ඒ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් ඒ මිනිස්සුන්ගේ මූණේ ඔයාලා දැකලා නැහැ. ඔයාලා ඒක කරන්න කියලා හිතාගෙන වැඩ කරා. ඒක තමයි වෙන්න ඕනේ. හරි. ඔයාලා කොන්ෆිඩන්ස් එක තමයි ඔයාලව ගෙනියන්න. ඔයාලගේ විශ්වාසය, ඔයාලා මත තබන විශ්වාසය සහ ඔයාලගේ ආසාව තමයි අනිවාර්යෙන් ඔයාලා වෙතෙන් ගියා. දැනුත් ඔයාලා රෑ ඉඳන් උදේ වෙනකන් වැඩ කරන්නේ එක දිගට ඉඳගෙන. ඒ කියන්නේ ඔයාලා ආසයිනේ මේ වැඩේ. හරි. කොහොම හරි ඉන්ජිනියරින් මෙඩිසින් යන්න ඕනේ කියලා ඔයාලා හිත එකක් තියෙනවනේ. හරි. ඒක තියාගෙන දිගටම වැඩ කරා. මම කරේ ඒක. මගේ ලකුණ වැඩි වුණ නැහැ එකපාර. 15න් පටන් ගත්තේ. මම ඉතින් වෙන ඕන දෙයක් වෙද්දින් කියලා දිගටම වැඩ කරගෙන ගියා. දෙවෙනි පේපරෙත් 22ක් 23ක් ඔය වගේ රේන්ජ් එකේ ගියේ මම මතක නැහැ. අන්තිම පේපරේ තමයි 30 ගානට එන්නේ. හරි. ඒතර මම නිකමට හරි වැඩේ අතහැරලා තිබ්බනම් නෑ මට මේක කරන්න බෑ කියලා. මම අද මේ ලෙවල් එකේ ඉන්නේ නැහැ. මම අනිත් ළමයි එක්ක ඉන්ජිනියරින් ෆැකල්ටි එක්ක වැඩ කරන්නේ නැහැ. මට ඒක දැනෙනවා. එහෙම දක්ෂෝ සෙට් එකක් එක්ක මට වැඩ කරන්න chance එකක් තියෙනවා. හරි. ඔයාලත් ඒ ලෙවල් එකට යන්න. ඔයාලගෙන් අහලා බලන්න ඔයාලට සාධාරණ හේතු තියෙනවද කියලා වැඩ කරන්න. හරි. මේ ක්ලාස් එකේ දෙන වැඩ ටික කරන්න. මට හොඳට මතකයි මම එක MCQ එක ලකුණු 1 2 පස්සෙන් මාර විදිහට පෙන්නනවා. සර් කරා මේ MCQ 10ක් අරගෙන ඒක විවරණය කරන වැඩක්. ඒකේ එහෙම මේ MCQ 10ම මම බලනවා. මේ නිකන් එක ලකුණකට. හරි. ඒවා ගාන්ට අහලා තිබ්බයි ලෙවල් පේපර්. ඕගනික් එහෙම මේ ගාන්ටම අහලා තිබ්බා. හරි. කෙලින්ම උත්තරේ ගහලා ඉන්න විතරයි තිබ්බේ. මේ එහෙම ලකුණු සෑහෙන්න තිබ්බා. හරි. ඒකින්ද ඒ කරන වලින් වැඩක් ගන්න. හරි. සර් මාර විදිහට කැප වෙනවා. මගේ මොටිවේෂන් එක ඒ කාලේ මගේ අයිඩියල් එක උනේ සර්. මොකද මම කියලා දෙනවා සර් අසනීප වුණා අපේ විභාගයට කලින්. අසනීප වෙලත් සර් කොහොම හරි ඒ අසනීපෙ තියාගෙන වැඩ කර අපි වෙනුවෙන් ක්ලාස් කරා. ඒක සිලබස් උත් කවර් කරලා තිබ්බේ. ඒත් අර MCQ 10ක් අරගෙන ඒව විවරණය කර එහෙම කරා. ඒකට එහෙම chance එකක් ඔයාලට හම්බෙලා තියෙනවා. ඒ chance එකනොත් වැඩ ගන්න. හරි. කොහොම හරි ඒ ලෙවල් එකට යන්න තමන්ව විශ්වාස කළා දිගටම කරගෙන යන්න. මේක අතාරින්න එපා. හරිද? තමන්ව විශ්වාස කරන්න. විශ්වාස කළා අතාරින්න නැතුව කරගෙන යන්න. අනිවාර්යෙන් හරියනවා. අනිවාර්යෙන් හරියනවා. සමහර වෙලාවලට ඒක පේන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් හරියනවා. ඔයාලා හිතන්න මේ මාසේ ඔයාලා මේක අතාරිනවද නැත්නම් අනිත් වැඩ ඔක්කොම පැත්තක දාලා මේ මාසේ වැඩ කරලා ජීවිතේ ඊළඟ ටික හරියට හදා ගන්නවද කියලා. ඒක ඔයාලගේ තියෙන යකතේ. ඔයාලා බලන්න ඔයාලට සාධාරණ හේතු තියනවද කියලා.
එහෙම අතාරින්න සාධාරණ හේතු තියනවාද කියලා. මං කියන්නේ Taman ගැන විශ්වාස කරන්න, දිගටම වැඩ කරගෙන යන්න. මාසෙත් ඇති ඔයාලා ඉන්න තත්ත්වය උතනින් ගොඩාක් වෙනස් කරන්න. හරි? ඔයාලා ගැන විශ්වාස කරන්න. දිගටම වැඩ කරගෙන යන්න. ක්ලාස් එකේ වැඩත් හරියට කරන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. මම කරා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්. හරිද? ඒ ඉංජිනේරින් මෙඩිසින් කියන ඒ ලෙවල් එකට ඇවිල්ලා බලන්න. හරිද? එහෙනම් හැමෝටම good luck. Thank you sir.